සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි බලන්න යන්නේ ශ්‍රී ලංකා වයම විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ උපාධි පාඨමාලා මොනවද කියලා. ප්‍රධාන වශයෙන් වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨයේ උපාධි පාඨමාලා 4ක් තියෙනවා. අපි මුලින්ම බලමු ඒ උපාධි පාඨමාලා මොනවද කියලා. පළමු උපාධි පාඨමාලාව තමයි BET Honours in Construction Technology. දෙවැනි උපාධි පාඨමාලාව තමයි BET Honours in Electrotechnology. තුන්වන උපාධි පාඨමාලාව තමයි BET Honours in Material and Nanoscience Technology. හතරවන උපාධි පාඨමාලාව තමයි BET Honours in Mechanical and Manufacturing Technology. ශ්‍රී ලංකාවේ තියෙන තාක්ෂණික පීඨ 17 අතුරින් තාක්ෂණික පීඨ දෙකක් තියෙනවා ප්‍රමිතිකරණය ලබාගත්තු. එකක් තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේත් උපාධි පාඨමාලා දෙකකට විතරයි IESL recognize ඒ කියන්නේ accredited එක හම්බෙලා තියෙන්නේ. නමුත් උපාධි පාඨමාලා 4 සඳහාම IESL accredited එකම තාක්ෂණික පීඨය ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය කියලා සතුටින් මතක් කරන්න ඕන. ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණික පීඨය කියන්නේ ක්ලාස්රූම් ලර්නින් එකට පමණක් සීමා නොවෙමින් modern laboratories, workshop facilities, industrial training සහ project based learning මගින් සිසුන්ට සැබෑ ලෝකයේ අත්දැකීම් ලබා දෙන පීඨයක්. මෙහි සියලුම ඩිග්‍රී ප්‍රෝග්‍රෑම්ස් ඉංග්ලිෂ් මීඩියම් මගින් පවත්වන අතර අවුරුදු 4ක හොනර්ස් ඩිග්‍රී ඒ කියන්නේ ගෞරව උපාධියක් ලෙස සම්පූර්ණ වෙනවා. පළවෙනියටම අපි කතා කරමු කන්ස්ට්‍රක්ෂන් ටෙක්නොලොජි ඩිග්‍රී එක ගැන. මේ ඩිග්‍රී එක ගොඩනැගිලි හා ඉදිකිරීම් ක්ෂේත්‍රය තුල තාක්ෂණික දක්ෂයන් බිහි කිරීමට සැලසුම් කර ඇති වැඩසටහනක්. මෙහිදී කන්ස්ට්‍රක්ෂන් සයන්ස්, බිල්ඩින් මැටීරියල්ස්, ස්ට්‍රක්චරල් සිස්ටම්, ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට්, කන්ස්ට්‍රක්ෂන් සයිට් ටෙක්නොලොජි වැනි විෂයන් ගැඹුරින් අධ්‍යයනය කරනවා. කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි තුල සයිට් ඉන්ජිනියර්ස්, ප්‍රොජෙක්ට් ටෙක්නොලොජිස්ට් වැනි තනතුරු සඳහා මෙම ඩිග්‍රී එක විශාල අවස්ථාවන් සලසනවා. අපි දැන් බලමු ඉලෙක්ට්‍රොටෙක්නොලොජි උපාධි පාඨමාලාව ගැන. මේ ඉලෙක්ට්‍රොටෙක්නොලොජි උපාධි පාඨමාලාව විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ විශේෂ දැනුම ලබා දෙන වැඩසටහනක්. මෙහිදී ඉලෙක්ට්‍රිකල් සිස්ටම්, ඉලෙක්ට්‍රොනික්ස්, පවර් ඉන්ජිනේරින්, මොඩර්න් ඉලෙක්ට්‍රිකල් වැනි විශේෂ ක්ෂේත්‍ර කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවා. මෙම උපාධි පාඨමාලාව මගින් ඉලෙක්ට්‍රිසිටි බෝඩ්, පවර් ප්ලාන්ට්ස්, ඉන්ඩස්ට්‍රියල් ඉලෙක්ට්‍රිකල් සිස්ටම් වැනි ක්ෂේත්‍ර සඳහා දක්ෂ ටෙක්නොලොජිස්ලා බිහි කිරීම මෙහි අරමුණයි. අපි දැන් ඊළඟට කතා කරන්න යන්නේ Mechanical and Manufacturing Technology උපාධි පාඨමාලාව ගැන. මෙහිදී මැකනික් සිස්ටම් සහ ප්‍රොඩක්ෂන් ටෙක්නොලොජි පිළිබඳ විශේෂ දැනුමක් ලබා දෙනවා. මෙම උපාධි පාඨමාලාවේදී mechanical principle, manufacturing systems, automotive system, automation වැනි විශේෂ ක්ෂේත්‍රය ගැන වැඩි අවධානයක් යොමු කරනවා. මෙහිදී modern factories, manufacturing plants, industrial automation sector වැනි ක්ෂේත්‍ර සඳහා දක්ෂ ටෙක්නොලොජිස්ලා බිහි කරනවා. අවසාන වශයෙන් මම කතා කරන්න යන්නේ Material and Nanoscience Technology උපාධි පාඨමාලාව ගැන. මෙම උපාධි පාඨමාලාව නවීන තාක්ෂණයේ මූලිකය වන Material Engineering ක්ෂේත්‍රය ආවරණය කරනවා. මෙහිදී Properties of Materials, Material Processing Techniques, Nanotechnology, Industrial Material Application වැනි විශේෂ ක්ෂේත්‍ර ආවරණය කරනවා. මෙමගින් Advanced Manufacturing, Research Laboratories, High-Tech Industries වැනි ක්ෂේත්‍ර සඳහා විශේෂඥයන් බිහි කිරීම මෙම උපාධි පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. ඔයාලට මතක් කරන්න කැමතියි මම Material and Nanoscience Technology degree එක තියෙන්නේ ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේම පමණයි. ඔබත් අනාගත ඉංජිනේරින් ටෙක්නොලොජිස් කෙනෙක් වීමට ආශාවක් තිබෙනවා නම් අනිවාර්යයෙන්ම වයඹ University of Sri Lanka
ෆැකල්ටි of ටෙක්නොලොජි ඔබට හොඳම තේරීමක් විය හැකි. ඔයාලට උපාධි පාඨමාලාව හෝ වෙනත් දෙයක් දැනගැනීමට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. මෙවැනි අධ්‍යාපනික තොරතුරු දැනගැනීම සඳහා අපගේ channel එක subscribe කරන්න. ස්තුතියි.